කියලා දෙන්නේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක්. විශේෂ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් තුලිත කරන විදිය. ඒ කියන්නේ ඔක්සිකරණ දෙකක් වෙනවා, ඔක්සිකරණ එකක් වෙනවා. අන් හිම අවස්ථාවක් තුලිත කරන්න තමයි කියලා දෙන්නේ යන්නේ. අපිට මේවා ගොඩක් වැදගත් වෙනවා. පේපර් එකේ වෙලා විතුරු කරගන්න. දැන් මේක දෙපාරකට තුලිත කරන්නේ නැතුව එකපාරකට තුලිත කරන්න තමයි කියලා දෙන්නේ. ඔක්සිකරණ දෙකක් වෙනවා, ඔක්සිකරණ එකක් වෙන අවස්ථාවක්. මම උදාහරණයක් අරන් තියෙනවා. අයර්න් දෙකොක්සිලේට් සහ පොටෑසියම් පර්මැංගනේට් අතර ප්‍රතික්‍රියාව. ඉස්සරලාම මම මෙතන තියෙන අයන ටික මම ඔයාලට ගන්නවා පින්ගනම. මෙතන තියෙන්නේ Fe2+ අයනයයි ඔක්සිලේට් අයනයයි. ඔය දෙක තියෙන්නේ. මම මෙතන මේක වෙන් කරා. ඔක්සිලේට් අයනයයි Fe2+ අයනයයි. කොහොමද ඉන්නේ? මෙතන තියෙනවා K+ අයනයයි MnO2- අයනයයි. ඔය දෙක එනවා. මෙතන ඔයාලා දන්නවා K+ අයනයට රෙඩොක්ස් ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන්න බෑ. මෙතන රෙඩොක්ස් එකට සහභාගී වෙන්න පර්මැංගනේට් අයනය. ඔයාලා දන්නවා ප්‍රතික්‍රියාවේදී පර්මැංගනේට් අයනය මේ එකම තමයි ආම්ලික මාධ්‍යයක ආම්ලික මාධ්‍යය තුරු ගන්න යන්නේ. ආම්ලික මාධ්‍යකදී පර්මැංගනේට් අයනය ඔක්සිහරණය වෙනවා Mn2+ වලට. Mn2+ වලට. මම මෙතන මෙයාලක ඔක්සිකරණාංක ලියනවා. මෙතන මේ දෙන්නගෙම ඔක්සිකරණාංක වල එකතුව. මැංගනස් එකේ ඔක්සිජන් 4. ඍණ 1ට සමාන වෙන්න ඕන. ඔක්සිජන් බහුලවම පෙනෙන ඔක්සිකරණාංකය ඍණ 2. ඍණ 2 වතරක් ඍණ 8යි. ඍණ 1ක් ඉතුරු වෙන්න නම් මෙයා ධන 7 වෙන්න ඕන. ඔක්සිකරණාංකය. මෙතන අයනයක තනි පරමාණුක අයනයක ඔක්සිකරණාංකය කියලා ගන්නේ එයාගේ ආරෝපණයේ ශක්තිය. ඒකට කියනවා මේක ඔක්සිහරණයක්. කියන ඔක්සිහරණයක්. වෙනස ඉලෙක්ට්‍රෝන 5ක වෙනසක් තියෙනවා. ඔක්සිහරණයක් ඉලෙක්ට්‍රෝන 5ක වෙනසක් තියෙනවා. මෙයා ඔක්සිහරණය වෙද්දී අනිත් එක්කෙනා ඔක්සිකරණය වෙන්න ඕන. වල ගොඩක් වෙලාවට දන්නවා එක්කෙනෙක් විතරක් ඔක්සිකරණ කරන අවස්ථා හැමෝටම වගේ තුලිත කරන්න පුළුවන්. වෙලා මේ අර්ධ ප්‍රතික්‍රියා ලීලියා කරන්න ඕනේ නැහැ. ඔයාලට දැන් තියෙන පේපර් එකේ පුළුවන් තරම් වෙලා විතුරු කරගන්න ඕනනේ. ඒ හින්දා මේවා එකපාරට තුලිත කරන්න ඉගෙන ගන්න. හරිද? අයන් දෙක ඔක්සිලේට්. Fe2O4. මේ මෙතන ඉන්න අයන වලින් නමයි. හරිද? Fe2+ වලට ඔක්සිකරණය වෙන්න පුළුවන්. Fe3+ අයනයේ බවට. Fe3+ අයනයේ බවට. ඔක්සිලේට් අයනයට ඔක්සිකරණය වෙන්න පුළුවන්. CO2 බවට. ඔක්සිලේට් අයනයට ඔක්සිකරණය වෙන්න පුළුවන් CO2 බවට. හරි. එතකොට මම මේකේ ඉන්න දෙන්නේ ඔක්සිකරණය වෙනවා. මෙයා මගින් මෙයා ඔක්සිහරණය වෙද්දී මෙතන ඉන්න දෙන්නේ ඔක්සිකරණය වෙනවා. Fe වල මෙතන ඔක්සිකරණාංකය මම දැන් මේක වෙන් කරාම ඔයාලට පේනවා මේකේ ඉන්නේ ධන දෙකේ. Fe ඉන්නේ ධන දෙකේ. කාබන් ගත්තොත් දැන් මෙතන බලන්න. ඔක්සිජන් ඍණ 2 4ක් ඍණ 8යි. ඍණ 2ක් ඉතුරු වෙන්න නම් ඍණ 8යි මේ දෙක ධන 6ක් වෙන්න ඕන. මේ දෙන්න ධන 6යි මෙතන ඍණ 8යි ඒක තමයි ඍණ 2ක් ඉතුරු වෙන්නේ. එහෙනම් මේ කාබන් දෙකේ ඔක්සිකරණාංක කාබන් වල දෙකේම ධන 6යිනේ. එකක මම ගන්නවා ධන 3ේම දෙකක් තියෙනවා. ධන 3ේම දෙකක්. වට පේනවා මෙතන ඔක්සිකරණාංක වෙනස් වෙන්නේ Fp ධන 2 ඉඳන් ධන 3ට යනවා. ඔක්සිකරණ. ධන 2 ඉඳන් ධන 3ට යනවා. අයනය ඔක්සිකරණාංකයේ ආරෝපණයේ ශක්තිය. ඔක්සිලේට් වල ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ කාබන් වල. එයාගේ ධන 3 කාබන් දෙකක් තියෙනවා. ධන 3 කාබන් දෙකක්. ඔක්සිලේට් ඔක්සිකරණය වෙන්නේ CO2 වලට. CO2 වලට. CO2 වලදී කාබන් වල ඔක්සිකරණාංකය ළමයි මෙතන සමස්ථාරපණය බිඳුවයි. ඕ ඍණ 2යි. ඍණ 2 කියවා දෙකක් ඍණ 4යි. සමස්ථාරපණය බිඳුව වෙන කාබන් කීයක් දෙන්නේ? ධන 4ක් එනවා. හරිනේ. ඔයාලා මෙහෙම තියරියක් දන්නවා ඇති. අපි දෙපැත්තේ ඉලෙක්ට්‍රෝන වෙනස ගන්න කලින් ඔක්සිකරණාංකය වෙනස් වෙන පරමාණු දෙපැත්තේ සමාන කරලා ඉන්නවා. ඒක දෙපැත්තේ සමාන කරලා තමයි වෙනස ගන්න. Fe වල සමාන කරන්න දෙයක් නැහැ. නේ? ධන 2 ඉඳන් ධන 3ට යනවා. දෙහිය පැත්තේ Fe 1යි මේ පැත්තේ 1යි. වෙනස 1යි. ඔක්සිකරණයක් වැඩි වෙලා නෑ. ඔක්සිකරණාංකය වැඩි වෙනවා නම් ඔක්සිකරණයක්. වෙනස 1යි. මෙතන කාබන් වල වෙනස ගද්දී මෙතන කාබන් දෙකක් තියෙනවා නම් ඔයාලා මෙතන දෙකක් දාලා ඉන්න වෙනවා. පරමාණු සමාන කරලා ඉන්නවා. එතකොට අපි එක CO2 එකක් තියෙද්දි කාබන් ධන 4යි කියලා ගත්තේ. දැන් දෙකක් තියෙනවා. දෙකේ ප්‍රතිශත. අටට යනවා. එතකොට වෙනස බලන්න. ධන 6 ඉඳන් ධන 8ට යනවා. වෙනස කීයද? ඔක්සිකරණයක් වැඩි වෙලා තියෙන ඔක්සිකරණාංකය වැඩි වෙනවා නම් ඔක්සිකරණයක්. වෙනස 2යි. හරිද? ඔක්සිහරණයේ ඉලෙක්ට්‍රෝන ගන්න 5යි. ඔක්සිකරණයේ එකක ඉලෙක්ට්‍රෝන 1යි අනිත් එක ඉලෙක්ට්‍රෝන 2යි. අපි ඕක හදා ගන්නවා මෙහෙම. ඔක්සිහරණයේ ඉලෙක්ට්‍රෝන 5 එමම තියාගෙන ඔක්සිකරණයේ මුල් ඉලෙක්ට්‍රෝන ගන්නවා මේ දෙක ඉතුරු කරලා ගන්නවා. තුනයි.
ඔක්සිකරණයේ මුල් ඉලෙක්ට්‍රෝන ගාන 3යි. දැන් ළමයි ඔක්සිකරණයේදී මුල් ඉලෙක්ට්‍රෝන 3යි ඔක්සිහරණයේදී 5යි. මේ 3යි මේ 5යි සමාන කරන්න යනවා. බලන්න 3යි 5යි සමාන කරන්න පුළුවන්. අඩුම සංඛ්‍යාවෙන්නේ 15නේ. මම මේ දෙක 15 කරන්න යන්නේ. 15 කරන්න මෙයා වැඩි කරනවා 5යි. 3 වරක් 5 15යි. මෙයා වැඩි කරනවා 3යි. 5 වරක් 3 15යි. ඔය වැඩි කරන ඉලක්කම මේක මේ ඊතලයට දාන ප්‍රතිඵලය මේකනේ. මේක ඉස්සරහට දාන්න. ඒක මෙතන තියෙන සම්මුතිය ගුණ කළා දාන්නේ. මෙතන එකට තියෙන්නේ මොකද දාලා තිබ්බේ නෑනේ. 3 වරක් 1 3යි. මේ දෙකටම දාලා එක තමයි දැන් 5. මේ දෙකේම ඊතලට දාලා එක තමයි 5 කියන එක. 5යි මෙතන සංගුණක 1යි. 5 වරක් 1 5. මෙතන 5 මෙතන දාලා දෙකක් තියෙනවා. ඒතර 5 වරක් 2 10යි. ඒ දෙක තමයි අර පරමාණු වෙනස ගත්තේ සමාන කරන දාපු එක 10යි. දැන් මේ පැත්තේ අගයන් දාලා ඉවරයි සංගුණක. මේ පැත්ත බලලා මේ පැත්ත දුක කරනවා. මේ පැත්තේ මම ගන්න 3ක් නම් මෙතන 3ක් එනවා. මේ පැත්තේ P 5ක් නම් මේ පැත්තට 5ක් එනවා. කාබන් නිකම් මේ. මෙතන කාබන් 10යි, මෙතන 5 වරක් 2 10යි. දැන් අපි සංගුණක දාලා ඉවරයි. හරිද? ඊළඟට දෙන්නේ ආරෝපණ සමාන කරන්න. ආම්ලික මාධ්‍යයක ආරෝපණ සමාන කරලා දාන 1+. මේ පැත්තේ සමස්තාරෝපණය තමයි සමස්තාරෝපණය කියන්නේ මේ උඩ තියෙනවට තමයි ආරෝපණය කියලා ගන්න. දැන් මේ 0 ට ආරෝපණයක් නැහැ. අගයක් නැහැ. ධන 3 5ක් තියෙනවා මෙතන. 3 වරක් 5 15යි. දෙවරක් 3 ධන 6යි. ධන 6යි ධන 15යි තියෙන්නේ. එතකොට මේ පැත්තේ සමස්තාරෝපණය වලට පේනවා ධන 21යි. සමස්තාරෝපණය ධන 21යි. මේ පැත්තේ සමස්තාරෝපණය වලට පේනවා අයන් දෙක ඔක්සිලේට්. මෙයාට ආරෝපණයක් නැහැ. මෙයා ඍණ එකක් තියෙනවා. ඍණ එකේව 3ක් තියෙනවා. එතකොට මේ පැත්තේ සමස්තාරෝපණය තමයි ඍණ 3යි. ආරෝපණ වෙනස්. ආරෝපණ වෙනස් නම් ආරෝපණ සමාන කරන්න. ආරෝපණ සමාන කරන්න ආම්ලික මාධ්‍යයක දාන්න 1+යි. 1+ දාන පැත්ත මේක ළමයි වල දැක්ක ගමන් තේරෙන්න ඕනේ. එහෙම අමාරු අය හිතෙන්නේ නැත්තම් ඔයාලා මෙන්න මතක තියාගන්න. ශාරී මාධ්‍යයකක් මම වෙන පස්සේ කියන්නම් ඈ. ආම්ලික මාධ්‍යකදී 1+ දාන්නේ හැම වෙලේම ධනාරෝපණය අඩු පැත්ත. ඒක ඍණාරෝපණය වැඩි පැත්ත. ධනාරෝපණය මේ පැත්තේ 21යි මේ පැත්තේ ඍණනේ. එහෙනම් ධනාරෝපණය අඩු පැත්ත මේ පැත්ත. ওই පැත්තට තමයි අනිවාර්යයෙන්ම 1+ එන්නේ. ඉතින් මම දානවා 1+ දැන්. කීයක්ද කියන එකත් ලොකුවට හිතන්න යන්න එපා. කීයක්ද කියන එක අමාරු නෑ. කීයක්ද කියලා ගන්නේ මේ ආපු ආරෝපණ දෙකේ වෙනස. හැබැයි වෙනස ගද්දී වල වැඩි එකෙන් අඩුවක අඩු කරනවා. ඒ වෙනස තමයි ප්ලස් කීයක්ද කියලා කියන්නේ. ධන 21කින් ඍණ 3ක් අඩු කරනවා. හරිනේ? 21 අඩු කිරීම ඍණ 3. කියන්නේ 21 ධන 3නේ. ඒක තේරෙනවද? ඒක දන්නේ නැති ළමයි නෑ නේද කරන්නේ. 21 අඩු කිරීම ඍණ 3. එතන වෙනවා 24. 1+24ක් ආවා. දැන් බලනවා මේ ප්‍රතික්‍රියාව තුලිත කිරීමේ අන්තිම පියවර. ඔක්කොම ඉච් ගන්න. මේ පැත්තටම තියෙන මෙතන විතරයිනේ 24යි. 24ක් තුලිත වෙන්න. මේ පැත්තට 24ක් එන්න ඕන. මේ පැත්තේ වෙන කොහෙවත් එච් නැහැ. එහෙනම් 24ම තුලිත ගන්න අපි තුලිත ගන්න දානවා ජලය. 24ක් තුලිත වෙන්න ඔක්සිජන් එනවා. ජලය එනවා 12ක්. හරිනේ? බලන්න නිකමට ප්‍රතික්‍රියාව ඉවරලා ගාන දාන්න කලින් දෙපැත්තේ O පරමාණු සමානද කියලා බලන්න. මේ පැත්තේ O 10 2 20යි. මෙතන 12යි. 32යි. මේ පැත්තේ බලන්න. 5 4ක් 20යි. 3 4ක් 12යි. හරියට 32යි. ඔම වගේ ඔක්සිකරණ දෙකක් වුණා. ඔය වගේ එකක් වුණා එකපාරට උත්තර කරන්න පුළුවන්. හරිනේ? ඔක බලලා තවල පොඩ්ඩක් උදාහරණ try කරන්න. තව උදාහරණ try කරන්න මම වෙලාවට ශාරී මාධ්‍යයකුත් කරලා දෙන්නම්. ශාරී මාධ්‍යයක් වුණොත් වෙනස් වෙන අර ආරෝපණ සමාන කරන්න 1+ වෙනකොට ඔය මනස් දාන්න. මේ වගේ උදාහරණ try කරලා බලන්න. මේ එකපාරම ඔය වගේ හදාගන්න පුළුවන්. හරිද? මොනවා තේරුම් නැති තිබ්බොත් මේ කමෙන්ට් එකක් කරේ දාන්න.